සුබ දවසක්. කමියුනිකේෂන් එකට පැමිණි සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පළවෙනි වතාවට තමයි අද මම කමියුනිකේෂන් channel එකට මේ වගේ ඇවිල්ලා මුණ පෙන්නලා කතා කරන්නේ. ඉතින් මගේ පරණ මිත්‍රයෝ නම් මගේ රාජාංගනේ කොල්ල YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න පරණ මිත්‍රයෝ නම් මම හොඳින් හඳුනනවා. ඉතින් කමියුනිකේෂන් channel එකට අද පළවෙනි වතාවට තමයි මම මේ ආකාරයෙන් මුණ දීලා කතා කරන්නේ. ඔබ thumbnail එක දැකලා තමයි වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඔබ මේ වෙනකොටත් දන්නවා 547 ඩයලොග් පැකේජ් එක රීලෝඩ් මගින් ඇක්ටිව් කිරීම නවත්තලා තියෙන්නේ කියලා. ඉතින් මේ පැකේජ් එක රීලෝඩ් මගින් පමණයි ඇක්ටිව් කර ගැනීමට හැකියාව නැත්තේ කලින් භාවිතා කරපු අයට ඒ ආකාරයෙන්ම my dialog app එක සහ online transfer කිරීම මගින් ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී මම මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් අපි බලමු මේ 547 පැකේජ් එකට මොකද්ද වෙලා තියෙන්නේ, මේ පැකේජ් එකේ මොකද්ද ඉතිහාසය කියලා. මේ පැකේජ් එක මුලින්ම ඇවිල්ලා තියෙන රුපියල් 217ට. ඉතින් මේ 217 පැකේජ් එක යම් යම් හේතු මත රුපියල් 347ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් ඊළඟට මේ පැකේජ් එක රුපියල් 447ක් දක්වා වැඩි වුණා. ඉන්න අනතුරු මේ පැකේජ් එක අර බදු වැඩිවීම කාලය තුළදී තමයි මේ දේවල් සිදු වුණේ. 459ක් දක්වා වැඩි වුණා. ඊට පස්සේ නැවතත් 547ක් දක්වා වර්තමානයේ මේ තිබෙන තැන දක්වා වැඩි වුණා. ඉතින් මේ ආකාරයට තමයි මේ පැකේජ් එකේ වැඩි වීගෙන ආපු ඉතිහාසයේ ඉඳලා වැඩි වීගෙන ආවේ. ඉතින් මේ වැඩි වෙන හැම සැරයක් පාසාම යම්කිසි දේවල් මේකට එකතු කරලා තියෙනවා. සමහර දේවල් මේකෙන් අයින් කරලා තියෙනවා. මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් මේ වතාවේදී 547 පැකේජ් එක රීලෝඩ් මගින් ඇක්ටිව් කිරීම නවත්තලා තිබෙන නමුත් මේක දැන් 797 පැකේජ් එක තමයි අපේ පාරිභෝගිකයන්ට ඇක්ටිව් කරගන්න හැකියාව තිබෙන්නේ රීලෝඩ් මගින්. ඉතින් මේ 547ට වැඩිය මොනවද මේ 797 පැකේජ් එකට වැඩි වුණේ කියලා කතා කරලා බැලුවොත් හොයලා බැලුවොත් 547ට හම්බුනේ YouTube, Facebook, WhatsApp කියන app තුන විතරයි. ඊට අමතරව GB 3ක් anytime data විදිහට ලැබුණා. නමුත් 797 පැකේජ් එකට YouTube, Facebook, WhatsApp මේ කියන දේවල් වලට අමතරව Instagram කියන එක එකතු වෙලා තියෙනවා. ඊට අමතරව ඕනෑම ජාලයකට මිනිත්තු 100ක කතා කාලයක් සහ anytime data 4G data ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් 547ට වැඩිය යම්කිසි දේවල් ටිකක් එකතු වෙලා තමයි මේ 797 කියන පැකේජ් එක ලැබිලා තියෙන්නේ. ඉතින් සමහර විට මේක විනාඩි 100ක කතා කාලය සහ මේ 1GB data වැඩි වීම ඊට අමතරව Instagram සම්පූර්ණයෙන් භාවිතා කරන්න හැකියාව තිබීම නිසා මේ පැකේජ් එක 547ට වැඩිය ටිකක් සාර්ථකයි කියලා කියන්නත් පුළුවන්. නමුත් මුදල අතින් බලපුවම සමහරව Instagram භාවිතා කරන්නේ නැහැ. ඒක නිසා 547 පැකේජ් එක විතරක් තිබුණාම ඇති කියන මට්ටමක් තියෙනවා. ඉතින් කොහොම වුණත් 547 පැකේජ් එක මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රීලෝඩ් මගින් ඇක්ටිව් කරන්න හැකියාවක් නැහැ. ඊට අමතරව USSD කෝඩ් මගින් ඇක්ටිව් කර ගැනීමටත් හැකියාවක් නැහැ. නමුත් මම ඔබට ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද මේ පැකේජ් එක කලින් භාවිතා කරපු අයට ඒ ආකාරයෙන් ඇක්ටිව් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒක කොහොමද කරන්නේ කියලා මේ නවත්වා දැමීම සිදු කරේ 2025 11 වෙනි මාසේ 19 වෙනිදා ඉඳලා. ඉතින් එදා ඉඳලා රීලෝඩ් මගින් ඇක්ටිව් කිරීම සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නේ. මමත් පාවිච්චි කරේ මේ 547 පැකේජ් එක. මටත් මේක ඇක්ටිව් කරගන්න රීලෝඩ් මගින් ඇක්ටිව් කරන්න මම try කරා. හරියන්නේ නැහැ. ඊට පස්සේ මම කම්පැනි කතා කරලා අහලා බැලුවා. ඒ අහලා බැලුවායින් පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ online transfer සහ my dialog app එක මගින් මේක ඇක්ටිව් කරගන්න පුළුවන් කියලා. ඉතින් online transfer වලින් ඇක්ටිව් කරන එක නම් මම ක්‍රියාත්මක කරලා බැලුවේ නෑ. ඔබ මගේ මිත්‍රයන්ට පුළුවන් නම් online මගින් රීලෝඩ් දාගන්න ඉන්නවා නම් online transfer මගින් 547ක් රීලෝඩ් කරලා මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද my dialog app එක භාවිතා කරලා මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්නේ කියලා. ඉතින් ඒ සඳහා ඔබගේ දුරකථනයට මුලින්ම my dialog app එක download කරගන්න ඕන. Play Store එකට ගිහිල්ලා Apple Store එකට හරි ගිහිල්ලා my dialog කියලා search කරලා ඒ app එක මුලින්ම phone එකට download කරගන්න ඕන. dialog sim එක තියෙන එකට. ඊට පස්සේ ඔබගේ dialog දුරකථන අංකය ඒකේ ගහලා register වෙන්න ඕන. ඊට පස්සේ OTP code එකක් එනවා. ඉතින් ඒ ඕනේ OTP code එක ඔබගේ දුරකථනයේ මෙන්න මේ විදිහට ඇතුළත් කරලා මුලින්ම my dialog app එකට log වෙලා ඉන්න ඕන. මේ ෆෝන් එකේ වීඩියෝ එක තිරයේ හරස් අතර කුඩාවට තිබ්බට පේන්නේ නැති නිසා මම මේක සම්පූර්ණයෙන්ම තිරයේ හරස් අතර දාන්නම්. ඔබ දුරකථනයකින් නම් බලන්නේ ඔබට කිසි ගැටලුවක් නැතුව මේක බලන්න පුළුවන්. කම්පියුටරයකින් නම් බලන්නේ පොඩි අපහසුතාවයකටපත් වෙනවා. නමුත් මේක පැහැදිලි කරන්න ඕන නිසා මම මේක හරස් අතර දාලා තියෙන්නේ. මුලින්ම මේ ආකාරයට තමයි ඩිස්ප්ලේ එක එන්නේ. ඉතින් මෙතන මම සිංහල භාෂාව කියලා තෝරනවා. ඔබට අවශ්‍ය නම් ඉංග්‍රීසි භාෂාව කියලා තෝරන්න පුළුවන්. ඊට පස්සේ එන දේවල් සියල්ලම එලෝ කරන්න ඕන. මේ කොන්දේසි වලට එකඟයි කියලා තමයි ඒ වගේ සඳහන් වෙන්නේ.
ඉන් අනතුරුව ඔබගේ ඩයලොග් දුරකථනයේ අංකය මෙතන ටයිප් කරන්න ඕන. විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔබගේ දුරකථනයේ මේ වෙනකොට තිබෙන නම්බරය තමයි මෙතන ටයිප් කරගන්න ඕන. සමහර විට දුරකථනයේ නැති නම්බරයක් ටයිප් කරලා ඇක්ටිව් කරන්න පුළුවන්ද කියලා මම උත්සාහ කරලා බැලුවේ නැහැ. ඉතින් ඔබට අවශ්‍ය නම් මේක try කරලා බලන්න. මම මගේ දුරකථනයේ මේ වෙලාවේ තිබෙන නම්බරය තමයි මෙතන ටයිප් කරේ. එහෙම ටයිප් කරලා continue button එක උඩ ටච් කරායින් පස්සේ අපිට dialog ID verification code එක එනවා. අන්නේ කෝඩ් එක අපි නිවැරදිව ඇතුළත් කරගන්න ඕන. මේ පියවර ටික පියවරෙන් පියවරට වීඩියෝ එක බලාගෙන කරගෙන යන්න. මෙතනදී ඔබගේ තවත් දුරකථන අංකයක් හෝ ඊමේල් ඇඩ්‍රස් එකක් අහනවා. ඉතින් මෙතන ඒ දෙක අවශ්‍ය නම් ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් skip කරලා ඉදිරියට යන්නත් පුළුවන්. අපි සාර්ථකව My Dialog app එකට සම්බන්ධ වෙලා ඉවරයි. මේ තමයි My Dialog app එකේ තියෙන විස්තර. ඉතින් මේකේ අපිට මේ අත ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ 547 social media package එක active කරගන්න කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඔබගේ ගිණුමේ ශේෂය මෙතන පෙන්වන්න කරනවා. ඇත්තට මගේ ගිණුමේ මේ වෙනකොට 7.5යි තියෙන්නේ. ඔබට package එක active කර ගැනීමට අවශ්‍ය වෙන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මුලින්ම ඔබ reload කරගන්න ඕන. ඔබට 547 නම් අවශ්‍ය වෙන්නේ 550ක් reload කරගන්න ඕන. ඊට පස්සේ තමයි මේ app එකට අපි ප්‍රවේශ වෙන්න ඕන. මෙන්න මෙතන තිබෙන මේ සියලුම පැකේජ් කියන තැනට ගිහිල්ලා data package කියන තැන උඩ අපි ටච් කරන්න ඕන. ඔබට අවශ්‍ය call package නම් මෙතන මේ ඇමතුම් package කියන උඩ ටච් කරන්න ඕන. ඉතින් මම data package කියන එක උඩ ටච් කරේ. ඉතින් අපිට dialog දුරකථන ජාලයේ තිබෙන data package යන් සියල්ලම මෙතනින් පෙන්වන්න කරනවා. අපේ දුරකථනයට active කරන්න පුළුවන් සියලුම data package යන් මෙතන පෙන්වන්න කරනවා. anytime data plan මෙතන තියෙනවා. මෙතන පල්ලෙහාට මෙතන see more කියලා බටන් එකක් තියෙනවා. ඒකට ටච් කිරීම මගින් සියලුම data anytime data package යන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව time based plan කියලා තියෙනවා. ඉතින් මේවත් අපිට අවශ්‍ය නම් මේවත් active කරගන්න පුළුවන්. ඊට අමතරව තිබෙනවා work and learn plan. මෙතනත් see more කියලා තියෙනවා. එතන ටච් කිරීම මගින් මෙතන work and learn plan වල මොනවද තවත් තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව unlimited plan තිබෙනවා. අපිට අවශ්‍ය කරන්නේ social media plan එක. ඉතින් ඒ ගැන තමයි මම අද කතා කරේ. ඉතින් මෙතන social media කියන එක යටතට ගිහිල්ලා බලපුවාම අපිට අවශ්‍ය කරන package එක තියෙනවා. මෙතන social media package යටතේ 797, 547, 197 කියන එක පෙන්වුම් කරනවා. ඉතින් අපිට මෙතන show more කියන බටන් එකට ටච් කිරීම මගින් තවත් අපිට මෙතන නැති package යන් සියල්ලම බලා ගන්න පුළුවන්. social media යටතට අයත් වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ 547 package එක. ඒක නිසා 547 උඩ ටච් කරලා accept කියන බටන් එක උඩ ටච් කරනවා. එතකොට අපිට මේ package එක active වෙනවා. මම ඔබට කලින් සඳහන් කරා මගේ දුරකථනයේ මේ වෙනකොට අදාළ මුදල නැහැ. ඒක නිසා මට මේ package එක active වීමක් සිදු වෙන්නේ නැහැ. මගේ මිත්‍රයන්ට දැන් පැහැදිලි වෙන්නට ඇති 547 package එක reload මගින් active කරගන්න හැකියාවක් නැති අයට කොහොමද active කරගන්නේ කියලා. ඉතින් මම තව පොඩි විස්තරයක් කියන්නම් මේ 547 පැකේජ් එකට ලැබෙන්නේ තව මොනවද කියන එකට තවත් මට දෙයක් කියන්න අමතක වුණා. ඒ දේ මම කියන්නම්. මේ 547 පැකේජ් එක unlimited පැකේජ් එකක්. social media unlimited පැකේජ් එකක්. ඉතින් මේ social media unlimited පැකේජ් එකට YouTube, Facebook, WhatsApp කියන තුන සම්පූර්ණයෙන්ම භාවිතා කරන්න පුළුවන්. හැබැයි මාසයක් පුරාවට භාවිතා කරන්න පුළුවන් SD quality තමයි මේක ලැබෙන්නේ. ඒකයි මාසයක් පුරාවටම භාවිතා කරන්නට හැකියාවක් තියෙනවා කියන්නේ. සමහරවිට අනිත් ජාලවල මොබිටෙල් එකේ වගේ උදාහරණයක් කතා කරොත් යම්කිසි GB data ප්‍රමාණයක් ලැබිලා ඒ ටිකෙන් පස්සේ පැකේජ් එක ස්ලෝ වෙනවා. ඉතින් මේකේ එහෙම ස්ලෝ වීමක් සිදු වෙන්නේ නැහැ. anytime භාවිතා කරන්න පුළුවන් SD quality එකෙන් තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ 360p කියන quality එක. අන්න ඒ 360 සාමාන්‍ය YouTube බලනම 360p කියන quality එකෙන් මාසයක් පුරාමටම YouTube බලන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා මේකේ anytime data ප්‍රමාණය ඉවර වුණොත් අනිවාර්යෙන් ඔබ data card එකක් දාගන්න ඕනේ. 119ක වගේ data card එකක් දාගෙන තමයි භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ පැකේජ් එක හිර වෙනවා. ඉතින් සමහරව හිතනවා මේ පැකේජ් එක වැඩ කරන්නේ නැතුව ඇති කියලා. ඉතින් එහෙම වෙන්නේ anytime data හරි නැත්නම් ඔබගේ දුරකථනයේ මුදල් හරි බිඳුවටම ඉවරලා තිබුණොත් තමයි මේ සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැති වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ අනිවාර්යෙන් anytime data ඔබගේ දුරකථනයේ යම්කිසි ප්‍රමාණයක් තියාගන්න. එහෙම නැත්නම් මුදල් තියාගන්න. මුදල් තියාගත්තොත් මුදල් කැපිලා තමයි මුලින්ම මේ data වලට සම්බන්ධ වෙන YouTube package එකට අපි YouTube app එකට ගියාට ඉන්ටර්නෙට් හරහා තමයි මුලින්ම සම්බන්ධ වීම සිදු වෙන්නේ. සම්බන්ධ වුණායින් පස්සේ තමයි YouTube package එකෙන් වැඩ කරන්නේ. ඉතින් සම්බන්ධ වෙන්න මුලින්ම data ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒක නිසා මුලින්ම ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ඉතින් මේ දේ තමයි මට මේ පැකේජ් එක ගැන කියන්න තියෙන්නේ. 547 ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මොකද මේ 547 නවත්තලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට හොඳට පැහැදිලි වෙන්නට ඇති මේ 547 පැකේජ් එකට මොකද උනේ කියලා. ඉතින් කම්පැනි මේක රීලෝඩ් මගින් නවත්තලා තිබුණාට දැනට මේ විදිහට ඇක්ටිව් කරගන්න පුළුවන්. සමහරට ඉදිරියේදී මේවා වෙනස් වෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. ඉදිරියේදී මේ දේත් නවත්තන්න ඉඩ තියෙන සමහර විට. ඉතින් දැනට අද මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ 2025 11 වෙනි මාසයේ අද 26 වෙනිදා. ඉතින් 26 වෙනිදා වෙනකොට මේ ආකාරයෙන් දැනට ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඉදිරියට සමහරට මේක නැති වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනස් දේවල් එකතු වෙලා මේ විදිහට එන්නත් පුළුවන් මොන ක්‍රමයකින් හරි. ඒ දේවල් මම දැනගත්තොත් අනිවාර්යයෙන් මම ඔබට මේ දේවල් ගැන දැනුවත් කරන්නම්. ඉතින් කමියුනිකේෂන් එකට ආපු සියලු දෙනාට සුබ දවසක්. අපි නැවතත් ඉදිරියේදී හමු වෙමු. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ අපේ channel එක හරහා නිතරම දකින්න බලන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. සියලු දෙනාට සුබ දවසක්. මම ගිහින් යන්නම්.